බයික් එකක් කිව්වම ගොඩක් අය බලන්නේ වේගය ගැන. හැබැයි තවත් පිරිසක් ඉන්නවා බයික් එකේ ලුක් එකයි ඒකෙන් ලැබෙන යුනික් ගතියයි හොයන. අන්න ඒ වගේ අයට තියෙන හොඳම choice එකක් තමයි මේ Yamaha TW එක. අද අපි කතා කරන්නේ ලංකාවේ පාරවල් වලට වගේම ඕනෑම තැනක යන්න පුළුවන් මේ කුළු හරකා ගැන. මේ බයික් එකේ මුලින්ම හැට අහුවෙන්නේ මේකේ තියෙන රෙට්‍රෝ ලුක් එක. සරලයි හැබැයි හරිම ක්ලාසික්. TW එකේ ඩෙන්ටිටි එක තමයි මේ දැවැන්ත රියර් ටයර් එක. මේක නිකන් බයික් එකට වඩා මිනි මොන්ස්ටර් කෙනෙක් වගේ පෙනුමක් දෙන්නේ. ඔයා කොහේ ගියක් මිනිස්සු දෙපාරක් හැරලා බලන එක නම් අනිවාර්යයි. මේකේ තියලා අඩු සීට් හයිට් එක නිසා ඕනෑම කෙනෙකුට බොහොම පහසුවෙන් බැලන්ස් කරගන්න පුළුවන්. දැන් බලමු performance ගැන. සාමාන්‍යයෙන් TW200 හෝ TW225 එන්ජින් එකක් එක්ක එන මේ බයික් එක ස්පීඩ් එකට වඩා ටෝක් එකට මූලිකත්වය දීපු එකක්. ඒ කියන්නේ මේක රේස් පදින්න නෙවෙයි ඕනෑම අමාරු පාරක ලස්සනට ඇදලා යන්න හදපු බයික් එකක්. එයා කූල්ඩ් සිංගල් සිලින්ඩර් එන්ජින් එක නිසා නඩත්තුව හරිම ලේසි. වැල්ලේ පදින්න, කඳු නගින්න වගේම ට්‍රැෆික් එකේ අස්සෙන් දාන්නත් මේක මරු. හැබැයි මතක තියාගන්න මේකේ টොප් ස්පීඩ් එක සාපේක්ෂව අඩුයි. ඒත් ලංකාවේ පාරවල් වලට මේකේ පවර් එක හොඳටම ඇති. ඉතින් ඔයා හොයන්නේ හැමෝම පදින සාමාන්‍ය බයික් එකක් නෙවෙයි නම් Tamanගේම අනන්‍යතාවයක් තියෙන ලෙජෙන්ඩරි බයික් එකක් නම් Yamaha TW කියන්නේ අනිවාර්යෙන්ම ඔයා ළඟ තිබිය යුතු බයික් එකක්. මේ වගේ සුපිරි බයික් වීඩියෝස් දිගටම බලන්න අපේ පේජ් එක ෆලෝ කරන්න. ඔයාගේ බයික් පිස්සු තියෙන යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම TW එක ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. ජය වේවා.